යාළුවනේ මේ තියෙන්නේ මම අලුතෙන් ගත්ත Dio 110 බයික් එක. මම ෆුල් කෑෂ් කරලා ගත්තේ මේක. ගත්තට පස්සේ මමත් හිතුවේ බයික් එක හොඳයි කියලා. මොකද Dio නේ සාමාන්‍යයෙන් හොඳ ඉතින් බයික් වලින් කියලා. ගත්තේ මමත් ඉඳලා මේක තමයි ඕඩර් දාලා ලිස්ට් එකේ ඉඳලා සෑහෙන්න කල් ඉඳලා තමයි ගත්තේ. අරගෙන කොහොම හරි නොවැම්බර් වල ගත්තේ. අරගෙන පළවෙනි සර්විස් එකෙන් පස්සේ මේකේ ආව පොඩි ලෙඩක් 35 40ට පස්සේ යන්න බෑ. මේක මිස් කරන්න ගන්නවා. යන්නේ නෑ කන්දක්ක. ඊට පස්සේ ඒකත් ඒගොල්ලෝ මේක ගද්දි කියනවනේ කම්පියුටර් වලට ගහන්න ඕනේ ස්කෑන් කරලා අර මැෂින් එකට ගහන්න ඕනේ ඒවා බලන්න ඕනේ කියලා. ඊට මම අරන් ගියා සර්විස් සෙන්ටර් වලට කොහෙවත් නැහැ කම්පියුටර් ඒගොල්ලෝ දීලා නැහැ මේවට. ඊට පස්සේ ඒක හෙඩ් ඔෆිස් අරන් ගිහිල්ලා මට හදා ගන්න උනා. ෂෝරූම් වල සර්විස් සෙන්ටර් වල ෂෝරූම් වල කවුරුත් දන්නේ නැහැ මේක හදන්න. ඒගොල්ලෝ බැලුවා ඒගොල්ලන්ට රිපෙයාර් කරන්න බෑ. ඊට හෙඩ් ඔෆිස් අරන් ගියා රත්නපිටියේ බොරලැස් ගමුවේ. ඒකට අරන් ගිහිල්ලා තමයි මම හදාගත්තේ. ඊට පස්සේ ආයි තව සති දෙක තුනයි පැද්දේ ආයි එනවා මිස් එක. දැන් මේ තාම මේකේ එනවා පොඩි මිස් එකක්. කන්දක් යන්න බෑ, දෙන්නෙන් දාලා යන්නත් බෑ, තනියෙන් යන්නත් බෑ. මේක නිකන් රේස් කරාට රේස් වෙලා යන්නේ නැහැ ඉස්සරහට. නිකන් අර බයික් එක බදනවා වගේ. එහෙම කේස් එකක් තියෙනවා. දැන් මාසයක් විතර මම දුවනවා ඉතින් මේක. කම්පැනි කතා කරලා කිව්වාම එහෙට ගේන්නලු මෙහෙට ගේන්නලු. ඒගොල්ලෝ මාව නිකන් රස්තියාදු කරනවා, කඩේ යවනවා. අපි මේ බයිසිකල් අරගෙන මිනිස්සු දුක් මාංශයෙන් හම්බ කරලා නේ බයිසිකලක් ගන්න එකපාර සල්ලි දීලා. මේ වගේ බයික් එකක් ගන්නවා නම් ආයේ එකපාරක් නෙවෙයි 100 පාරක් විතර හිතන්න ඕගොල්ලෝ. මම දන්නේ නැහැ මේක මට විතරක් තියෙන ප්‍රශ්නයක්ද කියලා. මම එදා හැබැයි මේක හදාගන්න සර්විස් සෙන්ටර් එකට ගිහිල්ලා තියෙද්දිත් මේ රත්නපිටිය බොරලැස් ගම එකට එතනටත් ආවා මේ බයික් එක මිස් කරනවා කියලා 10 දෙනෙක් 15 දෙනෙක් විතර ආවා. මිනිස්සේ කාසාවෙන් බයිසිකලයක් අලුතෙන් ගන්න කාලයක් පදින්නන ගෑරේජ් වල යන්නේ නැතුව නැත්තම් ඉතින් පරණ බයික් එකක් ගන්නවනේ. මේක දැන් මේ ඔයිල් සීල් එක ගහන්න ඕනේ කියලා මේ සර්විස් සෙන්ටර් එකෙන් සර්විස් කරද්දිත් කිව්වා. කම්පැනි කතා කරාම ඒගොල්ලෝ තාම බඩු නෑ. මම දැන් කියලා මේක මාසයක් විතර එනවා සතියෙන් එනවා කියනවා. මේ මිස් එකක් තාම හදලා දුන්නේ නෑ. මේක තාමත් යන්න බෑ කන්දක්වා. මේ ඇස්ලේටර් කරාට නිකන් එක තැන බදනවා වගේ යන්න බයික් එක තාමත් එහෙමමයි. ඒවා කවුරුත් හදලා දෙන්නේ නෑ. මට කියනවා අරහෙට ගේන්නලු රතනපිටිය අර බොරලැස් ගමේ හෙඩ් ඔෆිස් එකට ගේන්නලු. ඉතින් මම සැරින් සැරේ ගෑරේජ් වල යන්න ඕනේ. දැන් මාස දෙක තුනක් තිස්සේ මේකේ ලෙඩ ඉතින්. මම ගිහිල්ලා හදාගන්න මොකද්ද මේ අලුතෙන් බයික් එකක් අරගෙන ගෑරේජ් වල යන්නද මම ගත්තේ. මේක අවුරුද්දක් දෙකක් බය නැතුව පදින්න තියෙන්න බෑ මනුස්සෙට. හරි යාළුවනේ ඕගොල්ලෝ මම කියපු එකත් බලන්න නැතුව ඕගොල්ලෝ කල්පනා කරලා මේ හොඳට කල්පනා කරලා බයික් එක Dio එකක් ගන්නවා නම් 110 එක 125 එක නම් මම දන්නේ නැහැ. 110 එක ගන්නවා නම් පොඩ්ඩක් හොඳට ඔයලා බලලා හිතලා ගන්න.